ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞන්දර්ය චාරිකාවේ ජයලංකා ජර්නි වෙතින් ගෙනන මීළඟ වීඩියෝවෙන් අපි අද ඔබ වෙත ගියන්නේ නුවරඑළිය කිව්වම වැඩි දෙනාගේ මතකයට එන්නේ එක්ක සීතල නැතිනම් මුස කඳු තේවතු ස්ට්‍රෝබෙරි වගේ දේවල් නේද? නමුත් නුවරඑළිය අපිට වැදගත් වෙන තවත් කාරණයක් තමයි අර්තාපල් ලල. කිව්වම කට්ටියට hina යන්නත් ඇති. හැබැයි ලංකාවේ දේශීය අල නිෂ්පාදනයෙන් වැඩි හරියක් සිද්ධ වෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. ඒිනුත් වැඩිම හරියක් මම ඔබට අද කියන්න යන ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන වගා භූමි වලින් තමයි ලැබෙන්නේ. තව දෙයක් තමයි මෙතෙන්ට ගියපුවම ඔයාලට හිතෙයි මුහුද මැද්ද තියෙන පුංචි දූපතක ඉඳන් වටපිට බලනවා වගේ. අහස මෙතරම් ලොකුයිද කියලා. මෙතන ඉඳන් වටපිට බලද්දී අවට තියෙන හැම උස් කඳ මුදුනක්ම ඈට ක්ෂිතිජයේ දක ගන්න පුළුවන්. ඉතින් තවත් ඔයාලව වෙහෙස් නොකර කියන්නම් මේ කොහෙද කියලා. මේ තමයි සඳ තැන්න. එහෙමත් නැතිනම් මූන් ප්ලේන්ස් කියන්නේ නුවරඑළියට එන වැඩි දෙනා නොදන්න තවත් සුන්දරී සහුවක්. ඉතින් මේ ගැන වැඩි විස්තර ඕන අය පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරගෙනම වීඩියෝ එක බලන්න. අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 2014 අවුරුද්දේ සඳතැන්න ප්‍රදේශය සංචාරකයන් සඳහා විවෘත කෙරුණා. මේකට සඳතැන්න කියන්න හේතුව නම් අපි හරියටම දන්නේ නැහැ. තැනිතලා බිමකට වඩා මේ ප්‍රදේශය තනකොළ වලින් වැසුණු පෙතලි කඳු මුහුණක් කිව්වොත් වඩාත් නිවැරදි. සඳතැන්න තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් කීපයක් දුරින්. මෙතනට එන්න වැව පහු කරගෙන මාගස්තොට පාරේ ඉදිරියට එන්න අවශ්‍යයි. මාගස්තොටින් උතුරට හැරිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය අර්ථාපල් බීජ ගොවිපළ තියෙන පැත්තට එන්න. මේ පාරේ ගියාම ඔබට හමු වෙනවා ගොඩනැගිලි කීපයක් තියෙන ප්‍රදේශයක්. ඒ අවට ජීප් කීපයකුත් නවත්තලා තියෙනවා. අපි මුලින් හිතුවේ සඳට යන පැත්තේ ඇවිදින්න යන්න. හැබැයි ජීප් එකෙන් යන්න විතරයි අවසර තියෙන්නේ. ටිකට් එකක් ගන්නත් ඕනේ. මේකත් ලංකාවේ කෙනෙක්ට රුපියල් 50ක් වගේ වෙද්දී විදේශිකයන්ට රුපියල් 250ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක බලන්න. මේ කොයි ප්‍රශ්නේ තිබුණත් සඳතැන්න හරහා ගමන නම් හරිම චිත්තාකර්ෂණීයයි. තනකොළවල තිබුණේ අමුතුම ලස්සනක්, සනීප සීතල සුලගත් අමුතුම මිහිරි ගතියක් තිබුණා. මුළු වටපිටාවම හොඳින් පෙනෙන තරම් වාතය හරිම පැහැදිලි. පාර දිගේ යනකොට වතුවල වැඩ කරන ගොවීන් එහෙම දෙක ගන්න පුළුවන්. සාරට හැදුණු තනකොළ කකා ඉන්න එළදෙන්නු තැනිතලාව පුරාම විසිරිලා ඉන්නවා දකින්න ලැබෙනවා. අහස දිහා බැලුවොත් ගුදුරක් දකින්නතුරු කැරකි කැරකි ඉන්න ඔක්කුස්සන් කිහිප දෙනෙක්ම දකින්න ලැබෙවි. ටිකක් උවමනාවෙන් බැලුවොත් ඈත තියෙන මඩ ගොඩලි උඩ ඉඳගෙන ගොදුරු හොයන වෙනත් මාංශභක්ෂක කුරුල්ලන් උනත් දැක ගන්න පුළුවන්. සඳතැන්න පුරාවට තියෙන තැනිතලා භූමිය මියන් වගේ ගුල්හාරණ සත්තු බහුල ප්‍රදේශයක් නිසා මේ ප්‍රදේශය උකුස්සන්ගේ රාජාලියන්ගේ රජදහනක්. අපි කලිනුත් කිව්වා වගේ සඳතැන්න කියන්නේ කඳු මුහුණක්. මේ නිසා ගමනේ මැදක් හරියේදී ප්‍රදේශයේ උස් බිමකට ළඟා වෙනවා. මේ හරිය අපි ලංකාවේදී දැකපු ලස්සනම දර්ශන පිරුණු තැනක් කිව්වොත් වැරද්දක් නෑ. බලන බරන හැම පැත්තකටම කිලෝමීටර් ගණනාවක් ඈතට කිසිම බාධාවක් නැතිව දැක ගන්න පුළුවන්. හරියට මුහුද මැද්ද තේරෙ පුංචි දූපතක ඉඳන් වටපිට බලනවා වගේ. අහස මේ තරම් ලොකුයිද කියලා අපිට මුලින්ම හිතුනේ එදා. මෙතන ඉඳන් වටපිට බලද්දී අවට තියෙන හැම උස් කඳු මුදුනක්ම ඈත ක්ෂිතිජයේ දැක ගන්න පුළුවන්. කිරිගල් පොත්ත, තොටුපළ, හග්ගල කියන තුන එක පැත්තකින් පෙනෙද්දී අනිත් පැත්තේ පිදුරු තලාගල, කිකිලියාමාන, නමුනුක්කුල කඳු දැක ගන්න පුළුවන්. හතර වටේටම හැරිලා බලද්දී මේ තරම් සුන්දර තැනක් නැති තරම්. වටපිටාව බලන්න හොඳම තැන පොඩි උස් මිටියාවතක් උඩ හදපු නැරඹුම් වේදිකාවක්. මේ වේදිකාව යට ඈතින් පෙනෙන කඳු මොනවද කියලා ඒ දිශාවලට ඊතල වලින් පෙන්눔 කරන පුවර ඔබට දැක ගන්න පුළුවන්. වටපිටාව බලන ගමන් මෙතනට වෙලා කෑම කන එක හරිම මිහිරි අත්දැකීමක්. සමහර වෙලාවට මේ ප්‍රදේශයේ මීමැස්වන් රංචු පිටින් ගැවසෙනවා. උන්ගේ පාඩුවේ කැරකි කැරකි ඉඳලා ඈතට ගියා මිසක් කරදරයක් නම් කළේ නැහැ.
කෝකටත් ටිකක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක වැඩිය හොඳ වෙයි. මේ වගේ තැනක් ඉර නගිද්දි හරි ඉර බහිද්දි හරි තවත් ලස්සන වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මෙතනට හඳ පායලා තියෙන පැහැදිලි රැක් ආවොත් ඒ ලස්සන තවත් හොඳට දැක ගන්න පුළුවන් වේවි. හැබැයි අවාසනාවකට සඳතැන්න සංචාරක කලාපේ විවෘත කරලා තියෙන්නේ උදේ 7 ඉඳන් හවස 5 වෙනකල් විතරයි. මොනව කරන්නද ඉතින්? ඉතින් ජයලංක ජර්නි වෙතින් ගෙනෙන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ ගමන්.